Apple product එක buy කරන්න ඉන්නවා නම් experience කරලා බලලාම ගන්න හොඳම තැනක් තමයි මේක. මේක ඇතුළට ගියාට පස්සේ හරියට Apple Store එකට ගියා වගේ. ඉතින් ඒ තරම්ම products ගොඩක් තියෙනවා. ඉතින් product එක විතරක් නෙමෙයි ඔයාලට අවශ්‍ය කලර් එකෙන්ම experience කරලා බලලා ගන්න හොඳම තරක් තමයි මේක. මේක TRC approved devices තමයි තියෙන්නේ. දැක්ක ගමන් ඕනම කෙනෙක්ට ඇහැ යන පළවෙනිම product එක තමයි iPhone 17 Pro Max එක. model හැම එකක්ම තියෙනවා. ඒ වගේම colors variant වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේකට මේගොල්ලෝ games වගේ දේවලුත් install කරලා දිනවා. ඒ හින්දා ඔයාලට මේකේ performance check කරලා බලලම live ගන්න පුළුවන්. 17 Pro එකේ නම් cosmic orange එක සහ blue color යන දෙකෙන්ම මේගොල්ලෝ phones display කරලා තිබ්බා. ඉතින් දෙකම ඔයාලට අල්ලලා බලලා experience කරන්න අවස්ථාව තියෙනවා. 17 Pro models වල එන ඇත්තටම මේ cosmic orange කියන එක නම් මාරම පිස්සු හැදෙන කලර් එකක්. මොකද මේ blue එකත් එක්ක බලද්දී live බලද්දී ඇත්තටම මේ කැමරාවකින් හොයන්න බෑ. ඔයාලා display එකේ බලද්දී මේ unique color එක අතර feel වෙන්නේ නැහැ. නමුත් ඇත්තට දැක්කට පස්සේ මාරම premium feel එකක් තමයි මේ cosmic orange එකෙන් එන්නේ. මේකේ ෆෝන් එකේ ඩිස්ප්ලේ සර්ව් ඇනිමේෂන් එකත් එක්ක දාලා තිද්දි මාරම ප්‍රීමියම් ෆීල් එකක් එන්නේ. ඉතින් බිමින් තියන්න හිතෙන්නේ නැති ගන්නට මාරම ඇඩික්ට් වෙන කලර් එකක් තමයි මේ cosmic orange එක. ඇත්තට දකිද්දි blue එකට වඩා ඇත්තටම cosmic orange එක මාරම ලස්සනයි. ඊළඟට iPhone Air එකත් මේ විදිහට බලා ගන්න හම්බුණා. මේකේ color variant දෙකකින් display කරලා තිබ්බා, blue එක සහ white එක. හැබැයි මේක නම් අර Apple කියන තරම් තිනස් ගතියක් මට නම් ෆීල් වුන්නේ නැහැ. iPhone Air එකට වඩා ඇත්තටම කිව්වොත් 17 Pro Max එක සහ 17 එක මාරම ලස්සනයි සහ මාරම ප්‍රීමියම්. බේස් මොඩල් වලින් මේ විදිහට 17 එක බලාගන්න හම්බුන කලර් වේරියන්ට්ස් තුනකින් මේකල ඩිස්ප්ලේ කරලා තිබ්බා. අලුත්ම හීරෝ කලර් එක වෙන ලැවෙන්ඩර් කලර් එක, ඒ වගේම white එක සහ black එකකින් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඔයාලට. මේක නම් ඉතින් කලර් එක අරුණාම iPhone 16 එකත් එක්ක ලොකු ඩිසයින් චේන්ජ් එකක් නම් බලාගන්න හම්බෙන්නේ නැහැ. නමුත් හැමෝම බලන් හිටපු බේස් මොඩල් වලට මෙච්චර කාලයක් ආවේ නැති ප්‍රෝමෝෂන් ඩිස්ප්ලේ එකක් එක්ක මේකේ ලොකු හાર્ඩ්වෙයාර් අප්ග්‍රේඩ් වගේම සොෆ්ට්වෙයාර්ස් බලා ගන්න පුළුවන්. මොකද මේ අලුතෙන් ආපු 17 සීරීස් එකම රිලීස් වෙන්නෙම iOS 26 අප්ඩේට් එකත් එක්ක. මේකේ ප්‍රයිස් ගැන අහහා වද වෙන්න දෙයක් නැහැ. මොකද මේගොල්ලෝ හැම ප්‍රොඩක්ට් එකකටම දාලා ප්‍රයිසස් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ආගන්න ස්ටෝරේජ් එකත් එක්ක වෙනස් වෙන විදිය. ඊළඟට අපිට බලාගන්න හම්බුණා Apple iMac set එක. ඒ වගේම Mac mini එක බලාගන්න තිබ්බා. Apple mini එකත් එක්ක කනෙක්ට් කරලා තිබ්බේ Apple Studio display එක. ඉතින් මේකත් අර වීඩියෝස් වල දකින්න වගේ නෙමෙයි. ඇත්තටම සුපිරිම ප්‍රීමියම් display එකක්. වීඩියෝ එඩිට් කරන graphic design වලට නම් මරු. ඊළඟට MacBook set එක තිබ්බා. ඔයාලට මේකේ තියෙන කලර්ස් තුනෙන්ම බලාගන්න හම්බුණ MacBook. මේ කලර් එක ගොඩක් අය හොයාගන්න අමාරු කලර් එකක්. නමුත් ඒ කලර් එකක් තිබ්බ මෙතනදී.
අවසාන වශයෙන් ඉතින් Appleගේ iPad set එකත් මෙන්න මේ විදිහට බලා ගන්න හම්බුණා අපිට. Apple Pencil keyboard මේ set එකත් එක්කම තිබ්බේ. හින්දා ඇත්තටම Apple product එකක් buy කරන්න ඉන්න කෙනෙකුට තමන්ට අවශ්‍ය කාලයකින් මේ set එකම accessories එක experience කරලා බලලම buy කරන්න අවස්ථාව තියෙනවා මෙතෙන්ට આવොත්. මේ ප්ලේස් එක තියෙන්නේ කොලම්බෝ සිටි සෙන්ටර් එකේ.